ආශ්චර්යයන් අත්දැකිය හැක්කේ කිරීමට නොහැකි දෙයක් කිරීමට දරන උත්සාහයකදී. එහෙම කියන්නේ ඩිලාන් වික්‍රම. මේ ලංකාවේ පුංචි මිනිස්සයා ලෝකෙ වටේ Tamanගේම බයිසිකලයකින් ලොකු සවාරියක යනවා. ඒ අතරතුර පැනමා නගරයේ ඉඳලා පැසිෆික් සාගරයේ ඔස්සේ කිලෝමීටර් දහස් ගණනක් Tamanම හදාගත්ත පාරෝක තරණය කරන්න සිද්ධ වෙනවා. මගේ ගමන එහෙම වික්‍රමයක් නොවුනත් මේ පුංචි වීඩියෝ සීරීස් එකට මූල බීජය වෙන්නේ එතුමා. ඒකට ස්තුති කරන ගමන් අපි පටන් ගමු. 2025 නොවැම්බර් මාසයේ තමයි මං ඉස්සල්ලාම ඩෙන්මාර්ක් වලට එන්නේ. ඒ මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. දුෂ්කර ගමනකින් පස්සේ හරියටම රෑ 12ට සොනබෝග් වලට එන්න තිබ්බ අන්තිම ට්‍රේන් එකේ මම මෙහාට එනවා. ඊට පස්සේ කාලා නිදා ගන්නවා විතරයි මතක. ඒකක් හදාගත්තා. සතර මේ දොස්ටිගේ ගැන ඊරෑට ඇදටයි සුපර් ක්‍රීම් ජැකර් එකකුයි තේකුයි තමයි තියෙන්නේ. දන්න සුපර්මාකට් එකක් හොයාගන්න ඉස්සෙල්ලාම ගන්න බඩු ටිකක් තියෙනවා. හරි කියලා හිතනවා බලන්න. තව පැයක් එකමාරක් වගේ තියෙනවා ලැස්සෙලා යන්න. අතරම උදේට උණු බොනකොට තේ එකක් වගේ පොඩි ෆිට් එකක් එනවා. බලමු. මේ වෙලාව අතරම හොඳයි ව්ලොග් එකක් කරන්න. ඒක අර මට මතකන්නේ මාෂන් මූවි එකේ අඟහරු වලට ගියපු එයාගේ ව්ලොග් එක වගේ හැමදාම උදේට ව්ලොග් එකක් කරනවා. කවුන්ට් කරන යට තියෙන රිසෝසස් මොනවද, එයාට තියෙන කෑම හදන්න මොනවද තියෙන දේවල් කියලා උදේ පාන්දරට කවුන්ට් කරනවා. මම ව්ලොග් එකක් කරත් කමක් නැහැ තින්නේ උදේ පාන්දරට. එතකොට කාමරේ අතරම pretty much neat and cozy and everything. It worth the price. Like it is not that ගොඩක් cheap නෑ. හරිද? ගොඩක් cheap නැති වුණාට ඒ price එකට අනුව shape කරන බලන්න. Let's keep this going. No? We'll keep this going.